hello guys ඉසිකන්තත් පිළිගන්න මගේ ඩාක් පොඩ් YouTube channel එකට. ඉතින් අද මම කියලා දෙන්නේ කොහොමද ID review එකක් කරන්න කියලා. මට මොකද කමෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා ID review එකක් කරන්න හැටි අයියේ දාන්න කියලා. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕන විඩ්මා කියන app එක අරගන්න ඕන. ඒකෙන් තමයි ID review කරන්න හොඳම app එක මම හිතන විදිහට. ඊට පස්සේ ඔයාලා මේ new project කියන එක බලන්න ඕන. මම නම් මේ කලින් එකක් තමයි ඔයාලා විස්තර කරන්නේ. ඔයාලා ගන්න ඕන new project කියන එක කරන් ඔයාලා ස්ක්‍රීන් රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක ඉස්සෙල්ලම ගන්න ඕන. හරිද? මෙන්න මේ වගේ තමයි එකට එන්නේ. මම මේ මුලදී දාගත්ත ඒවා. දැන් වීඩියෝ ක්ලිප් එක අරගන්න ඕන. මම ඊට ටික පස්සේ මම කියලා දෙන්න. මෙන්න මේ වගේ මම වීඩියෝ එකක් තෑන් වලට ගත්තේ. ඉතින් මේකමට එඩිට් කරන්න ලේසි හින්දා මේ තියෙන ඔය සින්දුව ගත්ත එක. සිද්දුවත් මාත් මේ සිද්දුව ඕන විදිහට ගන්න පුළුවන්. මම මේ අරන් තියෙන්නේ අර ගොඩක් ID review වලට දාන්නේ මෙන්න මේ මට සිද්දුවේ නම නම් මතක නැහැ. කොහොමද මේ සිද්දුව තමයි දාන්නේ. හරි ඊට පස්සේ තියෙන ඉෆෙක්ට් දාගන්න. දැන් මේකට මම මුලින්ම දාලා තියෙන්නේ නිකන් මේ කෑල්ලක් වගේ එකපාරට එන ඉෆෙක්ට් එක. ඒක ආවට පස්සේ රතු පාට මෙව් එකක් එක්ක තියෙන එක. ඔයාලට අර ඉෆෙක්ට් එකට ගියාට පස්සේ බලන්න පුළුවන් සේරම තියෙන මට ඒක කියලා දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ නිකන් රිවිව් එක පෙන්නද්දි මට නිකන් දෙද්දරලා ගැස්සිලා මූණු දාලා එහෙම අර PVP එහෙම ඇඩ් කරගන්න තමයි දැන් තියෙන්නේ. ඔය නිකන් දෙද්දරලා එහෙම යන ඉෆෙක්ට් එක තමයි ඒක ඔයාලට ඒක තෝරගන්න පුළුවන් හරිම ලේසි. දැන් තියෙන්නේ PVP එකක් දාගන්න. ඔන්නේ PVP කියන එක ඔබලා ඒක ෆොටෝ එකට ගිහිල්ලා තමයි ඔය එකක ප්‍රොෆයිල් ෆේස් මේ විදියට මූණ එහෙම වලට තෝරගන්න තියෙන්නේ. මම දාලා තියෙන රතු පාට hina වෙන වගේ වට්ට සුපිරි මූණක් තියෙන එක. ඒකෙන් නිකන් ඒකෙත් ඉෆෙක්ට් දාගන්න පුළුවන් නිකන් පිම්බෙනෝ නැති වෙනෝ ඒ වගේ ඕන එකක් අය ඔයාලට දාන්න පුළුවන්. ඔයාලා ගන්න ඕන විඩ්ම කියන app එක. මෙන්න මෙහෙම තමයි මුලින් පටන් ගන්න මේ වීඩියෝ එක. හරි ඊට පස්සේ ඔයාලට වැඩගත්ම වෙන තමයි මේ නිකන් ෂෝට් වීඩියෝ එකක් දාන්න ඕන. මේ TikTok කියන අර 16:4 සීන් එක ඔබන එකයි අනිත් ෆුල් වීඩියෝ එකක් දාන්න ඕන. එහෙම දැන් මේ ෆුල් වීඩියෝ එකක් දාන එක නිකන් ෆෝන් එකෙන් ගත්ත හින්දා තමයි මෙන්න මෙහෙම නිකන් ෆෝන් එකේ සයිස් එකට ඔයාලට ඇවිල්ලා තියෙන මේ රූපේ. මේ අපේ එකක් තේරුම් ගන්න හරිම ලේසි. ඔයාලා Google Play Store App Store එකේ නම් තියෙනවා Apple Store එකේ නම් තියෙනවා දන්න Play Store එකේ මේ විඩ්මා කියලා ගහලා බලන්නකො. එතෙන් තියෙනවා මේ විඩ්මා කියන app එක. හරි කොල්ලෝනේ දැන් තියෙන්නේ මේකට නිකන් අපේ ටෙක්ස්ට් එකක් දාගන්න කියන්නේ මොකක් හරි වචන ටිකක් ඔයාලට කැමති. දැන් මම subscribe කරන්න කියලා තමයි හැම එකටම දාන්නේ. හරි දැන් මේකත් දැන් මෙහෙම ඕන විදිහට හදාගෙන දැන් අපි ඉවරයි. දැන් මේකෙත් ඉෆෙක්ට් එහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මේක එක්ස්පෝර්ට් කරගන්න. කියන්නේ වීඩියෝ එකේ අවසන් වශයෙන් උත් තියෙන. ඒ කියන්නේ වීඩියෝ එක කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන එක්ස්පෝර්ට් කරගන්න. ඒක මේ උඩ තියෙනවනේ කොළ පාට ලකුණක්. අන්න ඒක තමයි එක්ස්පෝර්ට් දෙන්න ඕන. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා share කරලා like කරලා ගැම්මට support එක දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් කොල්ලනේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. සුබ දවසක්.